ආයිබෝවන් ඔන්න ලංකා වටෙන්ම සුපිරිම සුපිරි ජොබ් එකක් අපි අදාරගෙන වෙලා තිනවා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. පිටකොට්ටේ තියෙන ප්‍රසිද්ධ කුළුබඩු ආයතනයක මේ කියන වේකන්සිස් දෙක තියෙනවා. කාර්යාල කාර්යසහායක වේකන්සි එකක් තියෙනවා අවුරුදු 40ට අඩු අපොස සාමාන්‍ය පෙළ විෂයන් 5ක් එක්ක සමත් වෙච්ච රියදුළු බලපත්‍රයක් තියෙන පිරිමි කෙනෙක්ට පුළුවන් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. ඒ වගේම ගිණුම් සහායක තනතුර සඳහා වේකන්සි එකක් තියෙනවා. මූල්‍ය හා ගිණුම් කරණය පිළිබඳව මනාව හදාරලා තියෙන, ඒ වගේම Excel සහ ගිණුම් කරණය පිළිබඳව ඉගෙනගෙන තියෙන කණ්ඩායම් හැටියට වැඩ කරන්න, ඒ වගේම ගිණුම් පද්ධති භාවිතා කරන්න හැකියාවක් තියෙන වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙක්ට තමයි මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ජොබ්ස් දෙකක් තියෙනවා. කාර්යාල කාර්යසහායක ඒ වගේම ගිණුම් සහායක තනතුර. මේ ජොබ්ස් දෙකෙන් එකකට ඔයාලට ඇප්ලයි කරන්න හැකියාවක් තියෙනවා. පිටකොට්ටේ පැත්තේ හරි ඉන්න කෙනෙක් නම් වැඩි විස්තර දැනගන්න මේ ස්ක්‍රීන් එකේ වටන නම්බර්ස් දෙකෙන් එකකට දැන්ම කෝල් එකක් දීලා බලන්න. මෝටර්සයිකල් සේල් එකක් සඳහා මනා පළපුරුද්දක් ඇති, ඒ වගේම පුහුණු නුපුහුණු දක්ෂ කාර්මිකයින්, ඒ වගේම දක්ෂ පේන්ට් බාස්වරු, ඒ වගේම සුපර්වයිසර්ලා හොයනවා කියලා දාලා තිනවා. ආහාර නවාතැන් පහසුකම් සියල්ල නොමිලේ කියලා දාලා තිනවා. වැටුප රුපියල් 50000 ඉඳලා ලක්ෂයක් වෙනකන් නුපුහුණු කාර්මිකයන්ට පුහුණු වීමෙන් පසුව NVQ සාතිකයක් ලබා ගන්න පුළුවන් කියලා දාලා තිනවා. වැඩි විස්තර දැනගන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර්ස් දෙකෙන් එකකට දැන්ම කෝල් එකක් දෙන්න. කුරුණෑගල අලුතෙන් ආරම්භ කරන ආයතනයක් සඳහා උසස් පෙළ සමත් සේවකයෙක් සහ සේවිකාවක් අවශ්‍යයි කියලා දාලා තිනවා. ඉතින් ඔයත් කුරුණෑගලවට ඉන්න කෙනෙක් නම් දැන්ම මේ ජොබ් එකට ඇප්ලයි කරන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට දැන්ම කෝල් එකක් දීලා බලන්න. නුවර තියෙන ප්‍රසිද්ධ ආයතනයක් සඳහා සේල්ස් රෙෆරුන් අවශ්‍යයි කියලා දාලා තිනවා. වැඩි විස්තර දැනගන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට දැන්ම කෝල් එකක් දෙන්න. ඔන්න නුවරඑළියේ ඉන්න ඔයාට මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. සංචාරක හෝටලයක් සඳහා චෙෆ් ඒ වගේම බට්ලර් කෙනෙකු අවශ්‍ය වෙනයි කියලා දාලා තිනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට දැන්ම කෝල් එකක් දෙන්න. මාතර සංචාරක හෝටලයක් සඳහා කිචන් ස්ටාෆ් වේකන්සිස් තියෙනවා කියලා දාලා තිනවා. මූලික යුම් බිහුම් පාඨමාලාවේ සුදුසුකම් තියෙනවා නම් පෙළ පළපුරුද්දක් අත්‍යවශ්‍ය නැහැ කියලා දාලා තිනවා. වැඩි විස්තර දැනගන්න මේ ජොබ් එක වාගේ කරගන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට දැන්ම කෝල් එකක් දෙන්න. ආයතනයක් සඳහා රෙක්රූටර් ඔෆිසර් කෙනෙක් හොයනවා කියලා දාලා තිනවා. වයස අවුරුදු 20ත් 35ත් අතර ගැහැණු කෙනෙක්ට තමයි මේ ජොබ් එක තියෙන්නේ. ඔයාට නිවසේ ඉඳන්ම මේ ජොබ් එක කරන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට දැන්ම කෝල් එකක් දෙන්න. ආයතනයක් සඳහා අලෙවි නියෝජිතයින් දිවයින පුරා බඳවා ගැනීම සිද්ධ කරනවා කියලා දාලා තිනවා. වයස අවුරුදු 25ත් 35ත් අතර කාන්තා පාර්ශවයට මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා දාලා තිනවා. නිවසේ ඉඳන් වැඩ කරන්න පුළුවන්. මූලික ඉංග්‍රීසි දැනුම අනිවාර්යයි කියලා දාලා තිනවා. වැඩි විස්තර දැනගන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට දැන්ම කෝල් එකක් දෙන්න. ඔන්න දකුණු පළාතේ අයට මෙන්න මේ ජොබ් ටිකට ඇප්ලයි කරන්න පුළුවන්. ආයතනයක් සඳහා තියෙන වේකන්සිස් ටිකක් සුපරීක්ෂක, කණ්ඩායම් කළමනාකරු, සහාය කළමනාකරු, ඒ වගේම පිළිගැනීමේ නිලධාරිය කියන ජොබ් වේකන්සිස් 4 තියෙනවා. ඔයා සාමාන්‍ය පෙළ, උසස් පෙළ නිම කළ අයෙක් නම් ඔයාට පුළුවන් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. පිරිමි අය සඳහා නවාතැන් පහසුකම් සහිතයි කියලා දාලා තිනවා. ඒ වගේම ඔයාට ඉන්ෂුරන්ස් එකක්, වාහන පහසුකම්, විදේශචාරික ඇතුළු ආකර්ෂණීය වැටුප් එක මේ ජොබ් එක කරන්න පුළුවන් කියලා දාලා තිනවා. වැඩි විස්තර දැනගන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර්ස් තුනකින් එකකට දැන්ම කෝල් එකක් දීලා බලන්න. ලංකාවේ ප්‍රසිද්ධ භාණ්ඩ බෙදා හැරීමේ ආයතනයක් සඳහා පළපුරුදු බර වාහන ලොරි රථ රියදුරෙකු අත්‍යවශ්‍යයි කියලා දාලා තිනවා. ඉතින් දඹුල්ලේ ඉන්න කෙනෙක් නම් ඔයාට මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට දැන්ම කෝල් එකක් දෙන්න. ඇල්ලේ තියෙන සංචාරක හෝටලයක ෆ්‍රන්ට් ඩෙස්ක් ඔෆිසර් තනතුර සඳහා කෙනෙක් හොයනවා. ඉතින් ගැහැණු කෙනෙක්ට තමයි මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා ඇල්ල ප්‍රදේශයේ ඉන්න කෙනෙක් නම් නැත්නම් හෝටල් ක්ෂේත්‍රයේ වැඩ කරන්න කැමති කෙනෙක් නම් මේ ජොබ් එකට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට දැන්ම කෝල් එකක් දෙන්න. ඔන්න වෙනදා වගේම ලංකාව වටෙන්ම සුපිරිම සුපිරි ජොබ්ස් ටිකක් අපි අරගෙන ආවා. ජොබ් එකක් හොයාගන්නවා කියන ලීස් දෙයක් නෙමෙයි. ඉතින් මෙතන තියෙන ජොබ් එකක් ඔයාගේ යාළුවෙක්ට සෙට් වෙනවා නම් දැන්ම මේ වීඩියෝ එක ඒ යාළුවට ෂෙයා කරන්න. ඉතින් ජීවිතේ ගොඩ යන්න ගේමක් ගන්නවල හැමෝටම ජය වේවා. good luck.